සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභී ඔයාලා හැම කෙනෙක්වම අදත් අස්වැසුම වෙතින් ගේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද 20යි ජනවාරි 26 වෙනි සඳුදා ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කෝල් කරලා මෙසේජ් කරලා අහලා තියෙනවා. පෙබරවාරි අස්වැසුම සම්බන්ධයෙන් එක එක ප්‍රශ්න. ඉතින් පෙබරවාරි අස්වැසුම ජනවාරි අස්වැසුම වගේම මේ මුදලුත් ප්‍රමාද වෙයිද, මේවා ලැබෙන්නේ නැති වෙයිද, සිස්ටම් වැටෙන්න පරක්කු වෙයිද, කවද්ද පෙබරවාරි අස්වැසුම මුදල් වැටෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් කට්ටිය මට කෝල් කරලා මෙසේජ් කරලා අහලා තිබ්බා. ඉතින් ඒ ප්‍රශ්න වලට පිළිතුරක් වශයෙන් තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් පැටි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාටත් රුපියල් 5000ක මුදල් තෑගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මම මෙතනින් රතු පාටින් රවුන්ඩ් කරලා පෙන්නන තැන මුලින්ම ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මගේ අස්වැසුම් channel 4 පෙන්වාවි. මුලින්ම උඩින්ම තියෙනවා අස්වැසුම කියලා channel එකක්. එතන ඒ channel එක ඉස්සරහින් තියෙනවා සුදු පාටින් subscribe කියලා button එකක්. ඉතින් මුලින් මේ subscribe කියන button එක උඩින් click කරගන්න. ඊට පස්සේ ඒකට යටින් තියෙනවා අස්වැසුම හරිම තොරතුරු කියලා channel එකක්. එතන ඒකෙනුත් තියෙනවා සුදු පාට subscribe කියලා button එකක්. ඒකත් click කරගන්න. ඊට පස්සේ තියෙනවා එසන තොරතුරු කියලා channel එකක්. ඒකෙත් අර විදිහටම සුදු පාටින් subscribe කියලා button එකක් තියෙනවා. ඒකත් click කරගන්න. ඊට පස්සේ පල්ලෙහාම තියෙනවා සැමටම මුදල් කියලා YouTube channel එකක්. ඉතින් ඒකෙත් තියෙන සුදු පාට subscribe button එක click කරගන්න. ඉතින් ඔයා මේ විදිහට මගේ එකම එක YouTube channel එකක් හරි subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 5000ක මුදල් තෑගයක් දිනා ගන්න පුළුවන්. ඔයා මේ YouTube channel 4ම subscribe කරලා තිබ්බොත් රුපියල් 5000 ගානේ රුපියල් 20000ක මුදල් තෑගයක් ඔයාට දිනා ගන්න පුළුවන්. ඉතින් හෙට දවසේ ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. මුලින්ම මතක් කරන්න ඕන ජනවාරි මාසේ අස්වැසුම් මුදල් සිස්ටම් එකට වැටුනේ ජනවාරි 23 වෙනිදා. ඉතින් ඔයාලා දන්නවා ඇති අස්වැසුම ඉස්සර ඉඳන්ම ගන්න එක්කෙනෙක් නම් ඔයාලා හොඳටම දන්නවා ඇති මාසේ 10 සහ 15 අතර දිනවල තමයි මේ අස්වැසුම් මුදල් සිස්ටම් එකට දාන්නේ. ඉතින් 20යි අලුත් අවුරුද්දෙම ජනවාරි මාසේ අස්වැසුම් මුදල් මේ විදිහට ප්‍රමාද වෙලා තමයි සිස්ටම් එකට වැටුනේ. ඒ නිසා බැංකුවට වැටෙන්න තව දවස් 3-4ක් යයි. ඉතින් මේ හේතුව නිසා අස්වැසුම් ලාභීන් ගොඩ දෙනෙක් බය වෙලා ඉන්නවා පෙබරවාරි අස්වැසුම් මුදලුත් මේ විදිහට ප්‍රමාද වේද කියලා. සමහරු මගෙන් අහනවා කෝල් කරලා මේ විදිහට ප්‍රමාද වෙලා අස්වැසුම් මුදල් වැටෙයිද නැත්නම් එයාලට සල්ලි දෙන්නෙම නැති වේද පෙබරවාරි මාසේ. ඒ වගේ ප්‍රශ්න මගෙන් අහලා තිබ්බා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මෙච්චරයි. ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ප්‍රමාද වුණේ තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය සිදු කරපු නිසා. ඉතින් දැන් ඒ ක්‍රියාවලිය සියල්ල කරලා ඉවර නිසා පෙබරවාරි අස්වැසුම් මුදල් සුපුරුදු විදිහට වෙනදා ලැබුණ කාලයන් හිදිම ලැබෙනවා කියලා රජය මගින් විශේෂ නිවේදන කිහිපයක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ පෙබරවාරි අස්වැසුම් මුදල් පෙබරවාරි 10 15 අතර කාලයන්හි ඔයාලගේ සිස්ටම් එකට අප්ඩේට් කරනවා කියලා රජය මගින් නිවේදන ලබා දීලා තියෙනවා. එතකොට 10 සිස්ටම් එකට වැටුනොත් දවස් 3කින් 4කින් ඔයාලට මුදල් බැංකුවට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා රජය මගින් තොරතුරු ලබා දීලා තියෙනවා. එතකොට ජනවාරි මාසේ අස්වැසුම් මුදල් වගේ පෙබරවාරි මාසේ අස්වැසුම් මුදල් ප්‍රමාද වෙන්නේ නැහැ. පෙබරවාරි මාසේ අස්වැසුම් මුදල් හරිම වෙලාවට හරිම දිනයට ඔයාලට බැංකුවට ලබා ගන්න පුළුවන් කියලා රජය මගින් නිවේදනය කරලා තියෙනවා. ඉතින් මෙවැනි විශේෂ නිවේදන තමයි රජය මගින් දැනට නිවේදනය කරලා තියෙන්නේ. ඉතින් තවත් විශේෂ තොරතුරු ලැබූ සැනින් මගේ YouTube channel එකෙන් මම අරගෙන එනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.